හැලෝ එවරිවන් මම හෙෂි අදත් ඔයාලා ගොඩාක් ආදරෙන් අපේ channel එකට පිළිගන්නවා. ඔන්න ඉතින් අපේ channel එකෙන් හැම අවුරුද්දකම අරගෙන එන last day of school vlog එක තමයි මේ. මේ මැයි 21 උදේ වරුවේ උදේම මමයි හස්බන්ඩ්ුයි ඉස්කෝලේට ගියා. මොකද මෑත්ස් එකයි award ceremony එකයි දෙකම එකට තියෙන්නේ. ඉතින් ඒකටත් ගිහිල්ලා ඇවිල්ලා ටක් ගාලා මේ ලෑස්ති කරන්න ඔයාලා දන්නවනේ හැම අවුරුද්දකම අපේ දෙන්නට ස්කූල් එකේ අන්තිම දවසට පොඩි ට්‍රීට් එකක් ලෑස්ති කරනවා. ඉතින් කේක් එකක් හැදුවා හැම අවුරුද්දකම වගේ. ලොකුවට ඩෙකොරේට් කරගන්න ඕනේ කලබලේ තමයි කේක් එක හදාගත්තේ. කේක් ටොපර්ස් ටිකක් ගහලා තමයි ලස්සන කරගත්තේ. ඊට අමතරව gift box එකක් හැදුවා. මම මේකේ ෂෝට් වීඩියෝ එකක් කරා. මම ඒක ඔයාලට හෙට හරි අනිද්දාට හරි අරගෙන එන්නම්. කොහොමද මම මේ box දෙක හැදුවේ කියලා. මේ box දෙක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා ඔයාලට තව චුට්ටකින් බලන්න පුළුවන්. ඉතින් මේ බොක්ස් එකේ තියෙන්නේ අපේ ඇනා ඉල්ලපු දෙයක්. එනට අපේ ඇනා කීයටවත් හිතන්නේ මේ අවුරුද්දේ යට හම්බ වෙයි කියලා. ඊට අමතරව මම මේ පොඩි බින් එකක් අරගෙන තව චූටි ගිෆ්ට්ස් ටිකක් දාලා මම මේක කාර් එකට දානවා. ගිය අවුරුද්දේ කරපු නැති දෙයක් මේ අවුරුද්දේ කරනවා. ඒ තමයි කාර් එක චුට්ටක් සමයකට ඩෙකොරේට් කරනවා. මේ ඩෙකොරේට් කරලා මේ ගිෆ්ට් බින් එකත් කාර් එකෙන් දැම්මම මේගොල්ලෝ කීයටවත් හිතන්නේ නැහැ ගෙදර ආපහු තව ගිෆ්ට් එකක් ප්ලාස්ටික් කරලා තියෙනවයි කියලා. ඉතින් ඒ පොඩි ට්‍රික් එකට තමයි මම කාර් එකට අර ගිෆ්ට් බින් එක දැම්මේ. ඉතින් බලමු අපේ දෙන්න කොහොම රියැක්ට් කරයිද කියලා. මේ දේවල් ලෑස්ති කරන්න ඇත්තටම පැයක් වගේ තමයි තිබ්බේ. මොකද අද 11ට අරිනවා. ඉතින් 10:55 වගේ වෙනකොටවත් ඉස්කෝලේ ළඟ ඉන්න ඕනේ. ඉතින් පැයක් වගේ කාලෙකින් මේ හැමදේම ලෑස්ති කරගත්තා. මේ සේරම ඩෙකොරේට් කරන්න බඩු අරගත්තේ මම ඩොලර් ට්‍රී එකෙන්. ඇත්තටම මේ ප්ලෑන් එක මම මාස 2කමාරකට විතර කලින් ප්ලෑන් කරලා තිබ්බ එකක්. ඉතින් ඩොලර් ට්‍රී එකට ගිය වෙලාවේ බඩු තිබ්බා. ඉතින් ඒක නිසා ඒ තිබ්බ වෙලාවේ මම අරගත්ත ඩොලර් ට්‍රී එකෙන්. නැත්නම් ඩොලර් ට්‍රී එකේ සාමාන්‍යයෙන් ඕකටම විශේෂයෙන්ම ගිහිල්ලා අරගත්තොත් අරගන්න කියලා ගියොත් බඩු නැහැ. ඉතින් මගේ වෙලාව හොඳයි. මට සේරම බඩු ටික හොයාගන්න පුළුවන් වුණ හින්දා මං හිතන් හිටපු විදියටම මගේ වැඩේ කරගන්න පුළුවන් වුණා. Before the sun goes down. Candy! Where do I sit? Beach ball. ඔන්න චුට්ට බලාගෙන. Somebody shut the door. How back to the door? Oh, how can I sit here? Come over here. Oh, I can't sit. Yay. Oh, okay. Tata, this is what we have in our class. Amma, this is what we have in our මේක දාගන්න. class. Make a stock in it. Amma, this is what we have in our class. ස්ටොක් කළාද? Yeah, make a gun on the bed. හොෂ්ෂු. Hey, you car එක තියෙන්නේ. ස්ටොක් වෙලා.
මේ කාරකේ මොනවා වගේ Papa, 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 Papa. Your beach ball. Is it a surprise? කේක් එළියට I like this. No, මොකක්ද මේක තියෙන්නේ? Hello, Summer. Open කරන්න. Oh, it says Hello, Summer. ඇයාගේ මේ පැත්ත චුට් අර මයික් මේක මගේද? ඔව් මොනවද දන්නේ තියෙනවද Can I? මොනවද ගෙස් කරන්න ගෙස් හරි ඉතින් මොනවද ගෙස් මොනවද චොටා මොනවද සෙල්ලම් බඩුව Can I put it? ඔව් ඉන්න අක්කන්නේ සෙල්ලම් බඩුව Yeah, yeah, yeah. Probably. I don't know. Can I open it? නෝ සෙල්ලම් බඩුවක් නේ මොකද්ද I can hear it. මොකද්ද And it's plastic. ප්ලාස්ටික් Yeah. Cups? නෝ Oh, I know. Glitter, something glitter. And it's something like a shirt. පොඩ ඇඳුම Open? තාත්තත් ඔන්න 1 2 මෙතනින් අරින් තියෙන චුට්ටක් තරි. ආමින් මං කිව්වම Where? මේ මෙතන මේ තියෙන ආමින් අරින්න 1 2 3 Wow! I knew. I didn't say it was something. මේ බලන්න What is this? Ooh. Hey, we have What's the myth? A ticket? කියලා බලන්න Pack your bags and get ready for an awesome destination. Are we going? Then why does it say this? ඔව් I mean, today? I mean, ඩේට් එක දාලා තියෝ ඔය තියන්නේ 6/11/26. Oh. Today is the 6th. Today, again, June. Is that all? That all? I got a headband. ඔව් ඉතින් ඩිස්නි යන්න ඕන කරද It sounds so good. Ooh, I got this. What is this? මේ බුක් එක තියෙන ප්‍රින්සස්ලාට කියලා සයින් කරව ගන්න. I know it's a pen. හරි අඳින්න. It's a pen. ඔව් ප්‍රින්සස්ලා සයින් කරන පෙන් එක. June 11th. Ow! හරිද? Honey Danona. Is this just chicken? ඔව් ඩිස්නි ටිකට් එක. ඩිස්නි යන්න. Yay! Yeah, I have a notebook. This ඔක තමයි සම බ්‍රේක් එකේ නෑ last day of school gift එක. happy? මට නෙවෙයි තාත්තට කියන වගේ ලොකු ගමන් අම්මට plan කරන්න බෑ. Can we go තාත්තට outside? thank you කියන්න. අම්මිට ඔච්චර හරියක් කරන්න බෑ. අම්මි පොඩි trip plan කරාට ලොකු trip plan කරන්න බෑ අම්මට. අපි drive කරනවා. drive කරන්න. අපි fly කරන්නේ. 2 hours flight එකක් තියෙන්නේ මෙතනින් දැක්ක කුස් ගාලා බැස්සා. Night again? evening එකේ. Yay! Can I have a piece of cake? යන් කමු කාලා ඉමු. You can ride out of the blue. I wanna do what you want to. We can leave and run away someday, someday. I've been saving you, and you save me too. Yeah, I need it. Don't you need me too?
ඇවිල්ලා කාලා කට්ටියත් එක්ක නිදාගත්තා හොඳට අවුරුද්දක මහන්සි යන. තාත්තට නිදා ගන්න හම්බුනේ තාත්තාද වැඩ හවස් වරුවේ. උදේවරුවේ හිටියේ නෑ නේ. මේ මොකද උදේවරුවේ චර්ච් ගියා. මොකද මේ ඉස්කෝලේ අන්තිම ස්කූලිය මෑස් එකයි අවෝඩ් සෙරමනි එකයි දෙකම එකට යන්නේ. මේ ගෙදර එනකොට මම හිතන්නේ 9:50 විතර වුණා. කලබලේ තමයි සේරම ලෑස්ති කරගත්තේ. කොහොම හරි හරියටම 10:50 වෙනකොට ගෙදරින් ගියා 11ට අද ඇරියා. වේලසන අරිනෝනේ. ඇවිල්ලා ඊට පස්සේ අපේ දෙන්නගේ වැඩ ටික ඉවර කරපු ගමන්ම ඇඳුම් මාරු කරලා කෑවා. මොකද උදේට කාලා තිබෙත් නැහැ. හැමදාම ලාස්ට් ඩේ ඔෆ් ස්කූල් දවසට අපිට උදේට කන්න වෙන්නේ නැහැ. මොකෝ මේ දෙන්නව ගිහිල්ලා බස්සට ඇවිල්ලා අනිත් පැත්තට ලෑස්ති වෙලා ඉස්කෝලේට යනවා මේ මෑස් එකයි අවෝඩ් සෙරමනි එකයි හින්දා. මාරුවකින් හිටියේ ඒකින්ද කාලා නැති හින්දා. ඒකින්ද කෑවා. වෙනදට නම් මම බත් හදන්නේ මේ පාර මං හිතුවා බත් හදන්න. මේගොල්ලෝ කාලත් නැහැ උදේ. කිරි එක බීලා විතරයි ගියේ. නැගිහින්ද මේ උදේ හැදුවේ නැහැ. ඊයේ නෙවෙයි ඊට කලින් දවසේ කවද්ද අඟහරුවාද. මම මේ කෑම හදලා දැම්ම ෆ්‍රිජ් එකට. නැගිහින්ද මට ලේසි. අපේ චුට්ට තාම ඇනුම් අරිනවා. හරි. දැන් ඉතින් ඩිස්නි යන්න ලෑස්ති වෙන්නත් තියෙනවා. ඔයගොල්ලෝ දකින්න තියෙන අපේ දෙන්නගේ සර්ප්‍රයිස් එක. I love it. අපේ අනාට වෙච්ච පොරොන්දුවක් තමයි ඔය ඉෂ්ට කරේ ස්කූලිය එකේ එයාගේ ටාගට් වලට ගියොත් ඩිස්නි එක යනවා. ඉතින් පර්ෆෙක්ට්ම නැහැ. අපේ අනාගේ ෆස්ට් ටයිම් පළවෙනි වාරේ අවුලන්නේ නැහැ. දෙවෙනි වාරේ චුට්ටක් බැස්සා. තර්ඩ් එක ඔන්න ආපහු නැග්ගා. ඉතින් up and downs තමයි ස්කූලිය එක. පර්ෆෙක්ට් ඉතින් පර්ෆෙක්ට් නෑ. පර්ෆෙක්ට් වෙන්නත් බෑනේ. ඉතින් පුළුවන් උපරිමයෙන් ඉතින් කරා. දැන් ඉතින් ආපහු ඉස්කෝලේ පටන් ගන්න තියෙන්නේ අගෝස්තු 18. දැන් එළියට ඇවිල්ලා ඉන්නේ වෝල්මාර්ට් ගියා මුලින්ම තාත්තා විතරයි බැස්සේ. මේ දැනගේ වයිප්ස් ඉවරලා වයිප්ස් ගන්න ගියා. දැන් මේ ආවා කෑම ගන්න ලාස්ට් ඩේ ඔෆ් ස්කූල් දවසට. ඉතින් එළියේනේ කෑම අරන් දෙන්නේ. හැම අවුරුද්දකම ඔයාලා මගේ මේ vlog එක බලනවා නම් දන්නවා. ලාස්ට් ඩේ ඔෆ් ස්කූල් දවසේ එළියෙන් තමයි කෑම ගන්න කියලා. දැන් කෑම අරගෙන ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා ඇඟපත හොදලා කාලා ආපහු නිදා ගන්නවා. එක වැඩක් මේ කරන්න බැරි වුණා. ඉස්කෝලේ පටන් ගන්නකොට මේ පාර මම ටයිම් කැප්සූල් එකක් කරා මේ බොක්ස් එක දාලා අර කොළ වගේක් පුරවලා ඒ කොලේ print out එකක් ගන්න බලන. ඒ වගේම කොලයක් තියෙනවා මේ එයාගේම කොලයක් තියෙනවා ලාස්ට් ඩේ ඔෆ් ස්කූල් දවසටත් පුරවන්න. මට ඒකේ print out එකක් ගන්න බැරි වුණා. ඉතින් ඒක හෙට උදේ කරන්න හිතාගෙන ඉන්නවා. තව ලයිබ්‍රරි යනවා වෙන්දට මේ පාර ලයිබ්‍රරි එකක් ගියෙත් නැහැ. හෙට අනිද්දාට වගේ ලයිබ්‍රරි එකට එකගෙන යනවා. ඉතින් ඕවා තමයි විස්තර. වීඩියෝ එක ඉවර කරන්න ටයිම් කැප්සූල් එකත් එක්කම වීඩියෝ එක ඉවර කරන්න. ඒක හෙට උදේට තමයි කරන්න ඉන්නේ. ඉතින් දැන් මාස කීයද? අගෝස්තු 18ට පටන් ගන්න. මාස ගාණක් නිවාඩු. 3 months වගේ නිවාඩු. වැඩ කරන්න නැත්තම් 4th grade ගිහිල්ලා මෙලෝ දෙයක් දන්නේ නැතුව මාස එකමාරක් දෙකක් මම මෙලෝ දෙයක් දන්නේ නැතුව උඩ බලාගෙන තමයි ඉන්න වෙන්නේ. මේ සමර් බ්‍රේක් එකේ වැඩ කරේ නැත්තම්. අපේ චුට්ටා ෆස්ට් ග්‍රේඩ් ඉවර කරා. අපේ අනා තර්ඩ් ග්‍රේඩ් ඉවර කරා. අම්බෝ මට තාම මතකයි අපේ අනා කින්ඩර්ගාර්ටන් එකට ගිහිල්ලා දාපු හැටි. හරිම පොඩි. අපේ අනා ලොකු වෙලා තියෙන හැටි. අපේ අනාගේ මේ අන්තිම අවුරුද්දනේ 4th grade elementary. ඊට පස්සේ අපේ යනා මිඩල් ස්කූල්. කාලේ යන ඉක්වන. අපේ චුට්ට තාම පොඩියට ඉන්නවා. ඒකින් තමයි චුට්ට ගැන කතා කරන්නේ. එක්කෙනෙක් හරි පොඩියට ඉන්න එක සතුටක්. අපේ යනා ලොකු වෙන එකට හැබැයි හරි දුකයි. දන්නේම නැතුව අපේ ඉස්කෝලේ තියෙන්නේ 8 වසර වෙනකන්. අපේ යනා දන්නේම නැතුව 8 වසරත් ඉවර කරයි ගියේ. තව ටික දවසක. ඒ තරම් ඉක්මනට කාලේ යනවා. මේ අවුරුද්ද පටන් ගත්තා විතරයි මතක. මේ අවුරුද්ද දැන් ගිහිල්ලා සම්පූර්ණයෙන් ඉවරත් වෙලා ඉවරයි. කොහොම තමයි ඉතින් ඒගොල්ලෝ ලොකු වෙනවා අපි වයසට යනවා. බලමු ඉතින් සමර් බ්‍රේක් එකේ මොකද වෙන්නේ කියලා. හොඳ සමර් බ්‍රේක් එකක් ගත කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. දැන් මම කියලා තියෙන රණ්ඩු කරන්න එපයි කියලා. රණ්ඩු කළා මගේ ඔළුව කැක්කුම හදවන්න එපා කියලා. බලමු අපේ දෙන්න ඒ විදියට මිදීද කියලා. දැන් ගෙදර යනවා. හෙට උදේට ආපහු හමු වෙමු ටයිම් කැප්සූල් එක හදනකොට. ඉන්න අපේ චුට්ට තාම නිදිමත. අපේ යනාව පේන්නේ නැහැ. මම ඉන්නේ අපේ යනා. අනා මොකද? පාව පෙවුනා. මම ඉන්නේ. අනා මොකද කියන්නේ ස්කූල් ලිය එක ගැන?
ගුඩ්ලු එයාට ගුඩ්ලු අවුලක් නැහැ ඉතින් අපේ චුට්ටත් ඉතින් අවුලක් නැහැ නැත්නම් එයාලට හොඳයි නම් ඉතින් අපිටත් හොඳයි හරි එහෙනම් දැන් යමු වැඩ තියෙනවා මේ ඩිස්නි යන්න ලෑස්ති වෙන්නත් තියෙනවා Pack කරනවා. ඔව් පැක් කරන්න ඕනේ මේ මායි කියන්න එපා තාම ඉවර නැහැ ඈ For 5 days. 5 days කොයි Nah, Be- tapi cuma 5 days ඉන්නවා කියලා. ආව 5 days මේ පාර මේ රෝඩ් ට්‍රිප් එකක් විදියට නෙවෙයි යන්නේ ෆ්ලයි කරලා යන්නේ පැය දෙකයි මේ අපේ පැත්තේ ඉඳන් ෆ්ලොරිඩා යන්න තියෙනවා හරිම ලේසි ඉතින් මේ නෝ ඉවිනින් යන්න මේ ඒක හින්දා හිතුවා ෆ්ලයි කරන්න ලේකදී ඒ ගැන විස්තර මම ඒ වීඩියෝ එකේදී කියන්න මේක last day of school මේ හරි අපි හෙට හම්බ වෙමු ආයි දැන්ට බයි කියන්නේ See you tomorrow. අද සඳුදා last day of school බ්‍රහස්පතින්දා දැන් කොහමද last දෙක තුනක් පරක් වෙලා තමයි මේක කරන්නේ මේ චුට්ටා මෑඩ් වෙලා ඉන්නවා චුට්ටාගේ වැඩේම අක්කව තරහ ගස්සන එක මේ ඒක හින්දා චුට්ටා මෑඩ් දැන් අර ළමයාව මෑඩ් කරලා එයාත් මෑඩ් වෙලා කරන්න දෙන්නේ හොත හැපෙන්න වැඩ මොන වල කුචි කවුරම හරිද හරි හරි මේක උරන්ට අග්ගල් පරක්කු වෙනවා එහෙම මේ කොලයක් first day of school දවසේ පිරෙව්වා දැන් ඒ වගේම කොලයක් දැන් last day of school දවසට පුරවන්න තියෙනවා මේ තියෙන අර box එක ඒ කොලේ පුරවලා මේ මුල් වලින් උස මැනලා මේ box එක ඇතුළට දාලා වැහුවා දැන් මේක අරින්න කියලා තියෙන්නේ අපහු last day of school දවසේ මෙන්න තියෙනවා පුරවපු කොලේ මෙන්න තියෙනවා අපේ චුට්ටගේ උස මේක බලන්න ඕන කොච්චර උස ගිහිල්ලාද කියලා හරි ටක් ගන්න පුරවන්න පටන් ගන්න ඔක පුරවලා යන්න උස බලන්න Oh yay! අර චුට්ටගේ කොලේ පුරවන්න කො ලියන්න last day of school I write my name like this name එක ලියන්න And then ta-da! මේ ලියන්න ඉස්කෝලේ පටන් ගන්නකොට නම් දාලා තියෙන්නේ I am most excited about music කියලා මේ පාර මොකද I love learning about මම හිතන්නේ ස්පැනිෂ් අපේ චුට්ටා මා ආසයි ස්පැනිෂ් වලට oh my grade this year is කොරෝස් එක වගේ I'm in the middle. නා ලියන්න ඔළුවේ ඉඳන්නේ ගන්න ඔළුව ඇද කරන්නේ ඔළුව අද කරන්න එපා අර ඇදලාද මේව කරේ කොටද නෑ අද ගොඩක් වෙනදලා නෑ Do you need the scissors? Oh, it's in my head. Oh, why do you put them in my hair? කොහොම ආගේ බොක්ස් එක Totos. That small. That much. ඔය චුට්ටා මෙච්චරක් උස ගිහිල්ලා යන්න එකත් එක්ක බැලුවව මේක දාලා වහගන්න බොක්ස් එකට අක්කෙන් Uh-oh. අපේ චුට්ටාගේ පේරවනේ දාංගලේ මොන හරි සීනි කාලා මේ දවස්වල That snack bar. I am with a snack bar. What? You told me. Snack bar. චුට්ටාගේ වැඩේ මේ දවස්වල කන එක අපේ චුට්ටා කෙට්ටෝනේ දැන් අපේ චුට්ටා කියන්නේ මට ඇනාට වඩා ලොකු වෙන්න ඕනේලු ඒක හින්දා මම ඇනාට වඩා එක ස්කූප් එකක් හරි වැඩිපුර කනවායි කියලා දැන් වැඩිපුර කනවා අයියෝ නෑ මේක පටලවිලා වගේ හූල් එක කියාබියස් අත වගේ අත දිග නෑ මේ නා මනින්න ඔය අර මත නිමියා වෙලා උර ඉස්සලන් දිග වැඩි හත උර ඉස්සලන් කෙලින් කරේ It was that much. අපේ අන මෙච්චරයි උස ගිහිල්ලා තියෙන්නේ පොඩ්ඩයි උස ගිහිල්ලා තියෙන්නේ අපේ චුට්ටා නම් ටිකක් වැඩිපුර උස ගිහිල්ලා මේ කවන්නේ අපේ අන වැඩි උස යන්නේ නැත්තරමට හොඳයි මොකද උස වැඩි අපේ අන මේ චුට්ටාගේ හොඳ මේ උසක් ගිහිල්ලා තියෙනවා මම දන්නේ කොහොමද උස මේක බොක්ස් එකට දාලා වහලා තියාගන්න ඔන්න ඉතින් ඔහම තමයි ඉස්කෝලේ අන්තිම දවස් නෙමෙයි දැන් දවස් දෙක තුනක් ගිහිල්ලා මේ හරි සමර් බ්‍රේක් එක කොහොම වෙයිද දන්නේ බලමු Hi. මේ
ඩිස්නි යන ලෑස්ති කරගෙන කට්ටිය ඔක්කොම වැඩ තියෙනවා. අගිල වාඩි පිස්සුනට නෙලාවක් නැහැ. හරි මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ ideas request අපිට කමෙන්ට් කරගෙන යන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් මුණ ගැහෙමු. අපේ චුට්ට අතන වැඩලා. ඒකයි මම hinaවනේ. bye. Bye. See you in our next video. චුට්ටගේ සද්ද එන්න චුට්ට මැඩ්ඩලා. I don't think we got enough time to sort out all the fights. To sort